යානේ කඩන් වැටෙනකොට නිර්මාල් දෙවෙනි නියමුවට මට කියන්න කියලා තිබුණ දේ හිතා ගන්න බෑ. මට දෙපාරක්ම නිර්මාල්ගේ කෝල් එක ආන්සර් කරගන්න බැරි වුණා. මට අන්තිමට එවපු WhatsApp පණිවිඩේ වේදනාව මගේ මුළු ජීවිත කාලයටම තියේවි. ඊයේ දවසේ හෙලිකොප්ටර් අනතුරින් මිය ගිය කපිතාන් නිර්මාල් සේඹලාපිටියගේ බිරිඳ මෙලෙස සංවේදී හෙළිදරව්වක් මාධ්‍ය වෙත පවසා තිබුණා. උපුටා ගැනීමක්. නිර්මාල් මට අන්තිමට එවපු WhatsApp මැසේජ් එක හිතා ගන්න බැරි වුණා. එයා මට කෝල් දෙකකුත් අරගෙන තිබුණා. ඒත් එවෙලේ මට ආන්සර් කරගන්න බැරි වුණ එක ගැන මං ජීවිත කාලෙම විඳවාවි. මිනිස්සු විඳවනව බලාගෙන ඉන්න බෑ කියලා තමයි නිර්මාල්ගේ ස්ව කැමැත්තෙන්ම මේ මෙහෙයුම් වලට සම්බන්ධ වුණේ. එයා මේ මෙහෙයුම් වලට යන්න කලින් මට කියලා තිබුණේ මේ කුණාටු කාලගුණ තත්ත්වය නිසා එයාගේ ජීවිතේට මොනවා හරි සිද්ධ වුණත් එයා මිනිස්සුන්ගේ ජීවිතේ අනුතරේ දාන්නේ නැහැ කියලා. පුතාවත් බලාගෙන පරිස්සමෙන් ගෙදර ඉන්න කියලා තමයි හැමදාම ගෙදරින් පිටත් වෙන්නේ. නිර්මාල් මේ වෙනකොට බේරගත්ත මිනිස්සු ප්‍රමාණය ගණන් කරගන්නවත් බැරි තරම්. අනතුර වෙනකොටත් හෙලිකොප්ටර් එක ලෑන්ඩ් කරන්න ගිහිල්ලා එතන පුපුරලා එතන හිටපු මිනිස්සුන්ට හානි වෙයි කියලා තමයි නිර්මාල් දෙවෙනි නියමුවට කියලා තිබුණේ මල්ලි මෙතන බාන්න බෑ. මේක ලොකු විනාශයක් වෙයි. මිනිස්සු වට වෙලා ඉන්නවා. අපි එහායින් try කරමු කියලා. ඒ උත්සාහ කරද්දිම තමයි හෙලිකොප්ටරේ පාලනයෙන් ගිලිහිලා තියෙන්නේ. නිර්මාල්ටයි මටයි පුතෙක් හිටියත් එයා හැමදාමත් හිතුවේ මුළු රටේම දරුවෝ එයාගේම දරුවෝ වගේ කියලා. මගේ දුක දරා ගන්න බැරි වුණත් මගේ මහත්තයාගේ ජීවිතය අද අහිමි වුණත් එයාට පුළුවන් වුණා තව 100 ගාණක් ජීවිත බේරගන්න. ජීවත් කරවන්න. ඉතින් මගේ මහත්තයා ඇත්තටම වීරයෙක් තමයි. උපුටා ගැනීම අවසන්.